සුබ සන්ධ්‍යාවක්. අදත් අපි හෝප් වැඩසටහන සමගින් සම්බන්ධ වෙනවා. ජීවිතය අපි දවසින් දවස වෙනස් වෙනවටද කැමති? එහෙමත් නැත්නම් එකම විදිහට ඒකාකාරී විදිහට අපේ ජීවිතය ගෙවනවටද කැමති? මම එකෙන් අදහස් කරේ ජීවිතය වෙනස් වෙනවා කියන එකෙන් අර හැමදාම එකම ප්‍රශ්නේ එන්නේ නැතුව වෙනස් විදිහේ ප්‍රශ්න එනවා කියන එක නෙවෙයි. හැබැයි ගංගාවක් උනත් ලස්සන වෙන්නේ එකම විදිහට ගලාගෙන යනකොටද. එහෙමත් නැත්නම් සමහර තැන්වලදී බොහොම ලස්සනට පල්ලෙහාට කඩා හැරිලා ඒකේ දියැලක් හැදෙනකොට ඒකේ තියෙන සුන්දරත්වයත් එක්ක නෙවෙයිද. ජීවිතයත් අපිට ගංගාවක් හැටියට එක්තරා විදිහකට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මට එහෙම දැනෙනවා. හැබැයි මේ ලස්සන ජීවිතය ගැන කතා කරන්න වඩාත් බොහොම වටිනා ඒ වගේම ජීවිතය ගැන අපිට ලස්සනට කියලා දෙන්න පුළුවන් කෙනෙක් අද හෝප් වැඩසටහනට අපි සම්බන්ධ කරගත්තා. බොහොම කාලයකට පස්සේ තමයි මෙතුමාව මට මුණ ගැහෙන්නේ. හැබැයි මං හිතනවා මේ කතා කරන මේ හෝප් වැඩසටහනේ මේ කාල සීමාව ඔබටත් මටත් ජීවිතේ බොහෝ තැන්වල වෙනස්කම් ඇති කරන කාවේලාවක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙවි කියලා නාලක හේමමද්දුම මහත්මයා ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා බොහොම ආදරෙන්. බොහොම කාලයකට පස්සේ තමයි ඔබතුමා මුණ ගැහෙන්නේ. දැන් ජීවිතය ගැන අපි හැමදාම ගොඩාක් දේවල් කතා කරනවානේ. හැබැයි ජීවිතය කියලා කියන්නෙම අපිට ලැබුණේ මොකක් හෝ පිනකට හෝ මොකක් හෝ හේතුවකට වෙන්න පුළුවන්. ඉපදුනාට පස්සේ කාලයත් එක්ක අපිට ජීවිතය ගැන විවිධ දේවල් සිතෙන්න පුළුවන්. මම ඔබතුමාගෙන් මුලින්ම අහන්න කැමති අපි සුබ දේවල් ගැන කතා කරමු. ලැබුණ ජීවිතය අපිට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් බවට පත් කරගන්නවා නම් ඔබතුමා මොකක්ද අපිට දෙන උත්තරේ? මෙන්න මේ ජීවිතය ලැබුණ එක ගැන ඔබට සතුටු වෙන්න කාරණාවන් බොහොමයක් තියෙනවා. අපි අන්න එහෙම දෙයක් ගැන කියලා පටන් ගමුද මේ කතාව? හොඳයි රෝන්කා. හොඳ තැනකින් පටන් ගන්නේ. ඔබේ ප්‍රශ්නට උත්තරේ දෙන්න මම සම්බන්ධ කරගන්නවා මේ මාස දෙකකට විතර කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ලෝකයේ මිනිසුන් ගැන එක්තරා සමීක්ෂණයක් කරපු එක වාර්තාවක් පිට වෙලා තියුණා. ඒක දීර්ඝ වාර්තාවක්. ඒක එක තැනක තියෙනවා මෙන්න මෙහෙම. මේ ලෝකයේ ජීවත් වෙන දැන් විශාල ජනගහනයක් ඉන්නවනේ බිලියන 8ක් විතර. ඒතර මේ ලෝකයේ ජීවත් වෙන කොතැනක හෝ ජීවත් වෙන කෙනෙකුට මෙන්න මේ කියන දේවල් ටික තියෙනවා. නම් මොනවද? දවසේ බඩගිනි වුණාම කන්න කෑම. ශරීරය ආවරණය කරගන්න ඇඳුම්. රැට නිදාගන්න වහලක් සහිත නැත්නම් ආවරණයක් සහිත තැන. ගයක් නෙවෙයි. ආවරණයක් සහිත තැන. රැට නිදාගන්න ආවරණයක් සහිත තැන. ශරීරය ආවරණය කරගන්න ඇඳුම් සහ බඩගිනි වුණාම කන්න කෑම තියෙනවා නම් ඒ පුද්ගලයා ලෝකයේ පොහොසත්ම 124ට වැටෙනවා. එතකොට දැන් ලංකාවේ මේ වැඩසටහන බලන සියලුම දෙනාට ඔය කියන අවශ්‍යතා තුන තියෙනවා. එතකොට ඔවුන්ට සතුටු වෙන්න පුළුවන් අපි ලෝකයේ ධනවත්ම නැත්නම් පොහොසත්ම 124 ඉන්න කෙනෙක් කියලා. ඉතින් ඊට වැඩි දෙයක් නැහැ රුවක් ඇතුළට. ඔය එහෙම ගත්තොත් අනිවාර්යයෙන්ම බොහොම සරල දේවල් ටිකක් තමයි අපේ ජීවිතය ගැන සතුටු වෙන්න අවශ්‍ය වෙන්නේ. එහෙම දේවල් බහුතරයක් තියෙනවා. ඒ කියන්නේ මේ මෙතකොට දැන් පොහොසත්ම 120ට විතරයි බඩගිනුනාම කන්න කෑමයි අඳින්න අඳුනුයි හිසට ආවරණයකුයි තියෙන්නේ. ඒතර ලෝකයේ අනිත් මිනිසුන් ගැන අපිට 80%ක්ම එහෙම නැති අය. ඒව නැති. හැබැයි දැන් ඔතන මම හිතන්නේ හොඳම තැනට ආවි අපි ඔතනදී තමයි. අපි 180 ගැන කතා කරන්නේ නැතුව අපි 120 ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. දැන් ඔය කියන ජීවත් වෙන්න සතුටින්ම ජීවත් වෙන්න පොහොසත්ම කෙනෙක් හැටියට හිතන්න ඉතාමත් අවශ්‍ය අවම දේවල් ටික තියෙන මිනිස්සු ඇයි මේ අසතුටින් ජීවත් වෙන්නේ? සමහර වෙලාවට හිතා ගන්න බෑ උන්ට සතුට වෙන්න හේතුවක් ඇත්තෙම නැතරම්. ඇයි එහෙම වෙන්නේ? සතුට කියන එක අපේ හිතේ ඇතිවෙන තත්ත්වයක්නේ. සතුට වගේම අසතුට දුක. ඒක හිතේ ඇති වෙන තත්ත්වයක්. ඒතර හිතේ ඇති වෙන සිතුවිලි වල බාරකාරය කවුද රංග? තමන්. එතකොට එහෙමනම් තමන් සතුටටපත් කරගන්නෙත් තමන් දුකටපත් කරගන්නෙත් කවුද? තමන්මයි. දැන් රොන්කෝ යහපු ප්‍රශ්නෙට උත්තරය දෙන්න මගේ මනස එකපාරටම ගමන් කරන තැන තමයි ධම්මපදේ බුදුන් වදාළ ධර්මයේ ඇතුළත් වෙන මේ ත්‍රිපිටකයේ කුද්දක නිකායේ තියෙන ධම්මපදයට ගියහම ධම්මපදයේ පළවෙනි සහ දෙවෙනි පාඩම් දෙක මම ඒ ගාතාවක් කියලා හඳුන්වන්නේ නැත්නම් ගාතාවක් කිව්වම මේක අපි ආගමකට සම්බන්ධ වෙනවනේ
පළවෙනි සහ දෙවෙනි පාඩම් දෙක ගත්තොත් එහෙම. ඒක pāli භාෂාවෙන් තියෙන්නේ. පාලියෙන් තියෙන්නේ මොකද්ද? මනෝ පොබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්කංව වහතෝ පදං. ඔය තමයි පළවෙනි පාඩම. එතන දෙවෙනි එක තමයි මනෝ පොබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාව අනපාය. දැන් මේක අපි හොඳට තේරුම් ගන්න. මොකද මගේ ජීවිතේට ඉතා විශාල පාඩමක් දුන්නු එකක් තමයි මේ. ඒ කියන්නේ අපේ සියල්ල සිතුවිලි වලින් තමයි ඇති වෙන්නේ. මේ සියල්ල මේ ලෝකේ සියල්ල නිර්මාණය වෙන්නේ සිතුවිල්ලක් තුලින්. හැමදේම. දැන් මේ අපි ඉස්සරහා තියෙන මේ කුඩා මේසේ මේක ලස්සනට අද තියුණාට මේක හදපු අඩුබාසුන්නේගේ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ල. දැන් අපි අඳින ඇඳුමේ ඕනම එකක් අපේ හිතේ ඇති වෙන සිතුවිල්ල. ඒතර සිතුවිල්ලකින් තමයි යමක් නිර්මාණය වෙන්නේ. ඕනම දෙයක්. එතකොට මේ නිර්මාණය කරන සිතුවිලි වලට අපි මුල් තැන දෙන්න ඕනි කියලා තමයි මුලින්ම කියන්නේ. ඒක මම ඊටාම සරලව මේක පැහැදිලි කරා. එහෙනම් මෙතෙන්දි කියනවා හිතේ ඇති වුණොත් මෙන්න මේ જાතිය සිතුවිලි. මොන જાතිය සිතුවිලිද? අහිතකර සිතුවිලි, ඍණාත්මක සිතුවිලි, පසුගාමී සිතුවිලි, වෛරසහගත සිතුවිලි, ක්‍රෝධසහගත සිතුවිලි, ඊර්ෂ්‍යාසහගත සිතුවිලි, මෙවැනි සිතුවිලි හිතේ ඇති වුණොත් යම් කෙනෙකුගේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? ප්‍රතිඵලය වෙන්නේ එයාගේ හිත තුළ දුක කියන තත්ත්වය ඇති වෙනවා. ඒ කියන්නේ අසතුට ඇති වෙනවා. ඒතර අසතුට ඇති කරන්නේ මොනවද? අර කියන සිතුවිලි. එතකොට ඒ දුක නැත්තම් අසතුට නිකන් ඇතිලා තියන්නේ ඒක කරත්තේ බැඳපු ගොනාගේ පස්සෙන් එන කරත්ත රෝදේ වගේ. මේ කාලේ වැඩි කරත්ත දකින්න නැති වුණාට කරත්ත හැමෝම යම් තැනක දැකලා ඇතිනේ. එතකොට කරත්තේ බැඳපු ගොනාගේ පිටිපස්සෙන් රෝදෙන එක නවත්තන්න ගොනාට බෑ. කරත්තේ යනකොට දිගටම එනවා. එතකොට ඒ වගේ දුක පිටිපස්සෙන් එනවා. අර කියපු සිතුවිලි ටික ඇති වෙනවා. ඒ වගේම ඊළඟට කියන්නේ මොකද්ද? මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. අපි යම් කිසි දෙයක් කිව්වොත් හෝ කළොත් ඍණාත්මක සිතුවිලි නෙවෙයි දැන් ධනාත්මක සුභවාදී මේ ඵලදායි නැත්නම් ඉදිරි ගමනක් සහිත මේ වගේ සිතුවිලි සහිත යම් කිසි දෙයක් කිව්වොත් හෝ කළොත් ප්‍රතිඵලය තමයි තතෝනං සුඛමං වේති. සතුට එනවා පස්සේ. එහෙනම් දැන් සරලව මෙතනදී ඔබේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? සතුට සහ දුක තීරණය කරන්නේ අපි කියන කරන දේ මත. තමන් කියන සහ කරන මේ දෙකම වැදගත්. තමන් කියන කරන. එතකොට භාසතිවා කරෝතිවා කියන සහ කරන. එතකොට කියන සහ කරන දේ කරනකොට අපිට පුළුවන් සුභවාදී සිතුවිලි ඇතිව කරන්න. එහෙම නැත්නම් අසුභවාදී සිතුවිලි ඇතිව කරන්න. සුභවාදී සිතුවිලි ඇතිව කළොත් ප්‍රතිඵලය සතුට. අසුභවාදී සිතුවිලි ඇතිව කළොත් ප්‍රතිඵලය දුක. ඔන්න එහෙනම් සතුට දුක ඇති කරගන්නේ අපිමයි. එතකොට මේක බුදුන් වදාළ ධර්මයේ හින්දා අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක අපි පිළිගන්නවා. ඒක එහෙමයි කියලා. එහෙමනම් ඒක තමයි අද නවීන ලෝකයේ තුල මේ පිළිබඳ පර්යේෂණය කරන පර්යේෂකයන් පවා කියන්නේ. හොඳයි. මේ නවීන ලෝකෙත් එක්ක මේ නාලක මහත්මයා දැන් අපි අපේ පොඩ්ඩක් අපේ ගෙදරට යන්න ඕන කියලා මට හිතුවා. මොකද අපිත් එක්ක මේ වැඩසටහන නරඹන්නේ අපේ ගෙදර ඉන්න අය. සමහරවිට මගේ ගෙදර ඉන්න අය වගේම මේ ප්‍රේක්ෂකයා කවුරුන් වුණත් ඔවුන්ට පවුලක් තියෙනවා. ඒ පවුල තුල තමයි ඔවුන් නිරන්තරයෙන්ම ජීවත් වෙන්නේ. එතනදිත් මේ මට හිතුනේ මේ පවුලේ ඉන්න එක්කෙනෙක් චුට්ටක් අරගෙන මේ ගැන කතා කරන්න ඕනේ කියලා. අපි බලමු ගෘහණිය. එහෙම නැත්නම් ගෙදර අම්මා. එහෙම නැත්නම් බිරිඳ. එයා විවිධ භූමිකාවන් නිරූපණය කරනවා. සමහරලාට එයා ඒ ගෙදර දුව, තව කෙනෙක්ගේ දුව, තව කෙනෙක්ගේ බිරිඳ. ඒ කොහොම කරත් ඇගේ භූමිකාවන් කොයි තැනකදී හෝ ඔය කියන විදිහට ජීවිතය ගෙවෙනවා.
මෙන්න මේ කියන චරිතය තමන්ගේ පවුල වෙනුවෙන් සමහර වෙලාවට තමන් කරන්න ඕන යුතුකම් ටික කරන්න ඕනේ. ඒ වගේම තමයි ඇයට තියෙන වගකීම් තව. එක්තරා විදිහකින් ඇය ගෙදර අර ආර්ථිකයට බොහොම ශක්තියක් වෙන කෙනෙක් බවට පත් වෙලා තියෙන වර්තමානයේ විදිහට මම හිතන්නේ ඒක නැතුව අද ජීවත් වෙන්න බෑ. ඇයත් ආර්ථිකය තුල සක්‍රිය කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් මේ කියන සියලුම දේවල් එක්ක අපි දකිනවා මේ අපේ කාන්තාවන්ට සතුටු වෙන්න කියන අවස්ථාව ඔබතුමා කියපු කාරණාවත් එක්ක දැන් එතනදී අනිවාර්යෙන් මේක ගැටුමක් ඇති වෙනවා. සතුට කියන දේ තීරණය කරන්නේ තමන්ම නම්. ඇයි අපිට මේක කොච්චර කිව්වත් තේරුම් ගන්න බැරි වෙන්නත් අනිත් පැත්තෙන් අපි අසතුට නිර්මාණය කරන දේවල්ම වැඩිපුරම නම් කරගන්නේ. අපේ කාන්තාව එහෙමයි කියලා මම මේ කියන්න උත්සාහ කරනවා නෙමෙයි. එහෙම වුණොත් ඒක මටත් අනිවාර්යෙන් පැවරෙනවා. ඒකත් ඒ තුළ මමත් ජීවත් වෙනවා. ඒක නිසා මේක චෝදනාවක් හැටියට නෙවෙයි. හැබැයි ඇයට සහනයක් වෙන්න, ඇයට අවබෝධයක් ලබා දෙන්න අපි මේක අවස්ථාවක් කරගමු. ඇයි එහෙම වෙන්නේ? මම රුවන්කා එක්ක කතා කරන හින්දා මම ඔබ උදාහරණයට ගන්නවා. මෙතෙන්දී. දැන් මෙහෙම හිතන්න රුවන්කා. ඔබට සහෝදර සහෝදරියෝ ඉන්නවද? ඉන්නවා. සහෝදරයෙක් ඉන්නවද? සහෝදරයෙක් සහ සහෝදරියක් හොඳයි. දැන් සහෝදරයත් එක්ක ගන්නකොට පුංචි කාලේ ඔයාලට මතක මුලම දවසේ ඉඳලා ගියොත් එහෙම. දෙමව්පියෝ සහෝදරයාට සහ ඔබට සලකපු හැටි ගත්තොත් වෙනස්කම් කරාද? එහෙම වෙනස්කම් කරන්නේ නැහැ දරුවන්. ඒතර ඉස්කෝලේ යනකොට පාඩම් ඉගෙන ගන්නකොට නැත්තම් අපි හිතමු විෂය නිර්දේශය දිහා බැලුවාම එකයිද වෙනස්ද? සමානයි. සමානයි. ඒතර අපි එකම විභාග කරලා තියෙනවා. එකම පරිසර තත්ත්වයන් තුළ ගොඩ නැගිලා තියෙනවා. නේද? එතකොට මේ ගොඩනැගීම ඇතුලේ එහෙමනම් පහු වෙනකොට කොහොමද මේ වෙනස ඇති වෙන්නේ? මම මේ ඔබව සම්බන්ධ කළ මේක ගන්න මේක හරියට තේරුම් කරන්න ඕනේ හින්දා. දැන් මෙහෙම හිතන්න කුඩා වයසේ ඉඳලා කෙනෙක් ගොඩනැගෙනකොට ඒක ගැහණු දරුවෙක් වෙන්න පුළුවන්, පිරිමි දරුවෙක් වෙන්න පුළුවන්. මේ දරුවා ජීවිතේට දේවල් එකතු කරගන්න. මේ ජීවිතේට දේවල් එකතු කරගන්නේ කොටස් නැත්නම් අපි කියනවා ශේෂ්ඨ තුනක් තුලින්. පළවෙනි ශේෂ්ඨය තමයි ඒ දරුවෙක් උපදින දවසේ ඉඳලා තමන් ගොඩනැගෙන පරිසරය. ඒ පරිසරය නැත්නම් ඒක අපි කියනවා එන්වයරන්මන්ට් එක. දැන් එතකොට ඔන්න ඒ එන්වයරන්මන්ට් එක ඇතුලේ අපි යම් කාලයක් යනකම් විශේෂයෙන් අවුරුදු 5ක් 10ක් යනකම් පිරිමි ගැහැණු අතර වෙනසක් නැහැ. ඒ පරිසරය ඇතුලේ. ඊට පස්සේ 10 පහු වෙලා ඊට පස්සේ අපිට ගැහැණු දරුවෙක් වැඩි වියටපත් වෙලා වෙනකොට පරිසරය ඇතුලේ යම් යම් වෙනස්කම් ටිකක් වෙනවනේ. නව යෝවින් වියට එළවෙනකොට නව යෝවින් වියට එනකොට ඔන්න අර පරිසරය තුල ඇති වෙනවා වෙනස්කම් ටික. පරිසරය වෙනස් වෙන්නේ නැහැ. පරිසරය සේමයි. පරිසරය සේමයි. හැබැයි පරිසරය තුලින් මතුවෙන තත්ත්වයන් තියෙනවා. ඒ කියන්නේ මේ පරිසරය කියවම මේ අපි කියන එන්වයරන්මන්ට් එක ඇතුලේ වෙනස් වෙන දේවල් මිනිස්සු නැත්තම් අසුරු කරන අය සම්බන්ධ වෙන අය කියන දේවල් කරන දේවල් වෙනස් වෙනවා. ඒතර කියන දේ කරන දේ තුල ඒ ගැහණු දරුවාගේ නැත්තම් ඔබේ මං ගත්තොත් එහෙම හිත තුල ඇති වෙන සිතුවිලි. දැන් පොන්චි කාලේ තේරුන්නේ නැද්ද මෙහෙම? ඔබේ අයියාද මල්ලිද ඉන්නේ? මල්ලි. ඔබ අතරේ වයස් පරතරය කොච්චරද? අවුරුදු දෙකක්. දෙකක්. හරි. එහෙනම් බොහොම සමානයිනේ. පොඩි කාලේ ආවේ නැද්ද මෙහෙම? දැන් ඔන්න වයස අවුරුදු අපි හිතමු 14 15 වගේ වයසේදී නේද? මල්ලිට ගෙදරින් එළියට යන්න දෙනවා. ඔයාට යන්න දෙන්නේ නැහැ. මල්ලිට ඕන්නම් උඩුකය නිරාවරණය කරලා ඇඳුම් අඳින්න පුළුවන්. ඔයාට දෙන්නේ නැහැ. නේද? ඒතර ඒව අපේ හිතට ඇති වුණානේ යම් ආකාරයක බලපෑම පරිසරයක් නේද? ඒතර දැන් එහෙම වෙන්නේ ඇයි? දැන් මේ පරිසරය එතකොට ගොඩ නැගෙනවා. මම මේ කතාව කියාගෙන ඉන්නේ මොකටද දන්නවද? ලෝකය වෙනස් වුණා කිව්වට. දැන් අපි අද කතා කරනවා තාක්ෂණය, ලෝකය වෙනස් වෙනවා, දිනෙන් දින වෙනස් වෙනවා, වෙනස් වෙන ලෝකයක් එක්ක වෙනස් වෙන්න ඕනේ. මේ ඔක්කොම වෙනස් වෙන්න ඕනේ. හැබැයි අපේ පරිසරය, මේ දරුවන් ගොඩ නැගෙන පරිසරය රුවන්කා කැමැත්තෙන් වුණත් අපි කියන්න ඕනේ වෙනස් වෙන්නේ ඊටාම හිමි. තාමත් අපි දරුවන් හදනකොට දෙමව්පියන් අර අවුරුදු 50කට 60කට 100කට කලින් ගොඩ නැගුණු පරිසරය තුල තමයි නැත්නම් ඒ පරිසරයම තමයි දරුවන්ට දෙන්න උත්සාහ කරන්නේ කුඩා කාලේ. අධ්‍යාපනයේදී ඉහළ දේවල් දෙන්න විශ්වවිද්‍යාලය යවන්න පොඩට යවන්න ඔක්කොම කරනවා.
හැබැයි අර පරිසරය. එතකොට මම මේක දෙපැත්තකින් දැන් ඔන්න ඔබ මේ කියන දේ ඔබේ දියණියකට නොකළ යුතු දෙයක් මම මේ කියන්නේ. එතකොට දැන් ඔබ මේ පැත්තට මුහුණ දීලා ඉවරයිනේ මෙතෙන්දී. එතකොට ඒ පරිසරය ඔන්න ඒකේ තමයි අර වෙනස්කම පේන්නේ. එතකොට තමයි ගැහැණු දරුවෙකුට හිතෙන්නේ ඇයි මට මේ වෙනස්කම් කරන්නේ. හැබැයි ඒක යාට අසතුරු වෙන්න හේතුවක් නෙවෙයි හරියට තේරුම් ගත්තා. මොකද ඒ පරිසරයට අනුව සිතුවිල්ල ඇති කරගන්නේ තමයි. ඒක මම වෙනම කියන්නම් පස්සේ. නේද? දෙවෙනි එක තමයි මෙතෙන්දී පරිසරයේ පළවෙනි. දෙවෙනි එක තමයි ඒගේ අත්දැකීම. එක්ස්පීරියන්ස් කියලා කියන්නේ. ඒතර ඒ අත්දැකීමුත් ඊටාම කුඩා කාලේදී බොහොම සමානයි. හැබැයි ටිකක් වයසට යනකොට වයසින් මූ කරා යනකොට ඉස්කෝලේ යන පටන් ගන්නකොට අත්දැකීම් වෙනස් වෙනවා. තමන් දිහා කෙනෙක් බලන විදිය, තමන්ට කෙනෙක් ආමන්ත්‍රණය කරන විදිය, ගෙදර තමන්ට කරන්න තියෙන වැඩ අත්දැකීම් ගැහැණු දරුවෙක් වුණාම මේ ලංකාව ඇතුලේ ඒකෙත් වෙනස්කම් තියෙනවා. ඒතර පිරිමි දරුවෙකුට නිදහසේ ඉන්න පුළුවන්, ගැහැණු දරුවෙකුට නිදහසේ ඉන්න බැරි වෙනවා. ඉස්කෝලේ යරලා ඉවලත් කරන්න වැඩ ටිකක් තියෙනවා. ඒ කියන්නේ අනිත් දේවල්. ඒතර ඒක තාම මේ අපි ඉන්න පරිසරය ඇතුලේ තියෙනවා. ඒතර අත්දැකීම් වල වෙනස්කම් එනවා. තුන්වෙනි එක තමයි අධ්‍යාපනය. දැන් අධ්‍යාපනය කියන එකේ අධ්‍යාපනයේ සමාන අයිතීන් තියුණාට අධ්‍යාපනයේ සමාන අවස්ථා තියුණාට අධ්‍යාපනයේ ලබන අංශ පිළිබඳ ගත්තොත් එහෙම වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. දැන් සමහර දේවල් ගැහැණු ළමයින්ට හොඳ නැහැ කියලා මතයක් හදලා තියෙනවා. සමහර අය. ඒක මතයක් නේ. මතයක්. ඒතර මම කියන්නේ මේ මත අපි ඉන්න මේ ලංකාව ඇතුලේ තියෙනවා. ඒතර මම මේක දැක්කා. මොකද මම ජීවිතයේ අවුරුදු 10ක් 15ක් ලංකාවෙන් බැහැරව ජීවත් වෙච්ච හින්දා උතුරු ඇමරිකාවේ විශේෂයෙන් කැනඩාවේ හිටපු හින්දා මට පේනවා ඒ කැනඩාව කියන්නේ ඉතාම හොඳ මේ සංස්කෘතික ගති ලක්ෂණයක හැදෙන රටක්. තාම හොඳ ලෝක ජීවත් වෙන සුසුම රටවල් වලින් එකක් කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කරලා තියෙනවා. හැබැයි ඒ රට ඇතුලේ වෙනස් වෙනකොට පිරිමි ළමයට විතරක් නෙමෙයි වෙනස් වෙන්න ඉඩ දෙන්නේ, ගැහැණු ළමයටත් වෙනස් වෙන්න ඉඩ දෙනවා. අපේ රටේ පිරිමි ළමයට වෙනස් වෙන්න ඉඩ දුන්නට ගැහැණු ළමයට වෙනස් වෙන්න ඉඩ දීලා නැහැ මේ පරිසරය විසින්. ඉතින් අපි ඒක තේරුම් ගන්නවා. හැබැයි ඒක ගැහැණු දරුවෙකුට ප්‍රශ්නයක් කරගත යුතු එකක් නෙමෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක දැන් ඒක ගැහැණු දරුවේ ප්‍රශ්නයක් කරගත්තොත් නේ රසතුර කියන එක එන්නේ. ඒතර පරිසරය අපිට වෙනස් කරන්න බෑ. අපිට ලැබෙන අත්දැකීම් අපිට වෙනස් කරන්න බෑ රවංක. අධ්‍යාපනය කියන එකේ අර මූලිකව තියෙන ලක්ෂණ වෙනස් කරන්න බෑ. හැබැයි ඒ තුන තුළ එන අපි කියනවා මේ ස්ටිමියුලේෂන්ස් අත උත්තේජන වෙනස් කරන්න අපිට පුළුවන්. ඒක තමයි අර බුදු වදනේ ඉස්සෙල්ලා කියවුනේ. බාහිර පරිසරයේ මොනවා වුණත් සිතුවිලි ටික අපේ නම් ඒ සිතුවිලි තුළ අපිට ගන්න පුළුවන් නම් ඒ ඇති වෙන තත්ත්වය තුළ හිතේ සුභවාදී සිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන් නම් සතුට නිරන්තරයෙන් අපේ ළඟ තියෙනවා. මම මේක කියන්නේ මගේ දියණියට මම මේ අවස්ථාව දුන්නා සහ ඒක කරපු හින්දා. ඇයි මේ වෙනකොට කැනඩාවේ ජීවත් වෙන්නේ නමුත් ඇයි ලංකාවේ හිටපු හින්දා ලංකාවට ඇවිල්ලා ඇය හැමතිස්සෙම මම පොඩි දෙයක් කියලා මම ඔබට දෙන්න ප්‍රශ්න අහන්න. එතකොට මේක හොඳට තේරෙයි. අය කුඩා කල මගෙන් ප්‍රශ්න මොකද අපිත් මේ සංස්කෘතිය ඇතුලේ හැදිච්ච අයනේ. මේ පිටාව ඇතුලේ. මගේ දියණිය සහ පුතාගේ අතර වයස පරතරය අවුරුදු 3යි. දුව අහන ප්‍රශ්නයක් ඒ කාලේ මගේ ළඟට ඇවිල්ලා තාම කුඩා කාලේ. අයියේ ඔයා අයියට මේ ස්කිනි එකක් කියනවා බැනියමක් වගේ එකක් අඳින්න දීලා අයි මට අඳින්න දෙන්නේ. එතකොට ඊළඟ එයා ප්‍රශ්න කරනවා මට හේතුවක් කියන්න. ඇයි? එතකොට මගේ බිරිඳ ඇගේ මම පැහැදිලි කරා ඔබ ගැහැණු දරුවෙක්, ඔබේ ශරීරාංග වෙනස්, ඔබේ පපුව ප්‍රදේශය වෙනස්, ඔබට පියවරු තියෙනවා. එතකොට අය අහපු ප්‍රශ්න තමයි මට ඕනවට නෙමෙයිනේ මේක ආවේ. මේක මගේ ශරීරය, මගේ ශරීර ලක්ෂණය. එහෙනම් දැන් මේක මම හදාගත්ත එකක් නම් ඒක වෙනම දෙයක්. මම මේ කියන්නේ මේ දරුවන්ගේ මානසිකත්වය. අද ඊට වඩා වෙනස්. මම මේ කතා කරන්නේ අවුරුදු 15කට විතර කලින්. 15කට 16කට විතර කලින්. අද මීටත් වැඩිය දරුවෝ ඉස්සරහට අවිල්ලා තියෙනවා. එතකොට ඔවුන් ඒ කුඩා කල නිර්මාණශීලීව හිතනදී වැඩිහිටියෝ හැටියට අපි අඩපණ කළොත් අන්න එතකොට තමයි අර ගැහැණු දරුවා අසතුටු වෙනවා කියන එක පටන් ගන්නෙ ආරම්භ වෙන්නේ. එහෙම නැත්නම් කුඩා කලදී මේක නැහැ.
නිසා මම ඔබේ ප්‍රශ්නේ තමයි ඇයි අසතුටු වෙන්නේ කියලා අහපු එක. ඒතර ආපහු පරිසරයේ මොනවා වුණත් සතුට කියන එකේ තීරණය ගන්න තියෙන තමන්ලඟ ඒක කරන විදිහ අපි කතා කරමු. හොඳයි මම හිතන්නේ අන්න ඒක තමයි අපි කළ යුතු දේ වෙන්නේ. සමාජයේ තියෙන ප්‍රශ්නේ තමයි මේක අපි කොහොමද කරන්නේ? අපි මේ ආගමික සංස්කෘතික වටපිටාවක ගොඩනගෙන සමාජයක් ලංකාව කියලා කියන්නේ. හරි. අපේ බුදුදහමනේ 80%කට වැඩි දෙනෙක් පිළිපදින්නේ මේ රටේ. බුදුදහමට අනුව ඔබ බෞද්ධ මං හිතන්නේ. බෞද්ධ. පව් කියන්නේ මොනවද? අපි නරකයි කරන්නේ මොනවද? පව් නෙවෙයි අතරම අකුසල් කියලා නේ. දස අකුසල් කියලා. දැන් එයින් එහාට අකුසලයක් නැහැ. නෑ. දස අකුසල් කියනකොට මොනවද? කටින් සිද්ධ වෙන හතරක් තියෙනවා. මොනවද? බොරු කියන එක, කේලම් කියන එක, පරුෂ වචන කියන එක සහ හිස් වචන කියන එක. එතකොට හතරයි. ඊළඟට කයින් වෙන වැරදි තුනක් තියෙනවා. ශරීරයෙන් වෙන වැරදි. මොනවද? කෙනෙක්ගේ ප්‍රාණයට හානියක් කරන එක, සොරකම් කරන එක, ඊළඟට කාමයේ වරදවා හැසිරෙන. ඊළඟට හිතින් වෙන වැරදි තුනක් තියෙනවා. මොනවද? ඒ ලෝභ සිතුවිල්ලක් ඇති කරගන්න එක, ද්වේෂ සිතුවිල්ලක් ඇති කරගන්න එක, මෝහය නැත්නම් අවිද්‍යාව කියන එක ඇති කරගන්න එක. ඔන්න 10යි. හරිද? ඔය 10 ඉන්නේ වැලකෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. එහෙනම් ගැහණු ළමෙක් වැලකෙන්න ඕන ওই ටිකෙන් විතරයි. අනිත් ඒ කියන්නේ ඇයට බාධාවක් හැටියට තියෙන්නේ දැන් කවුරු හරි ටුවංක දිහා බලලකොත් ඔයා මොකද්ද ඔය ඇඳලා ඉන්නේ කියලා. ඒක අර 10ට අයිතිද? ඒ 10ට අයිති නෑ. එහෙනම් ඔය එක හිතන්න ඕනේද? නෑ. මේකයි තමයි අපි තේරුම් ගන්න. මොකද මෙවැනි දැන් මම තාමත් අපේ මේ සමාජ ක්‍රමය හඳුන්වන්නේ very primary and primitive කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඒ කියන්නේ ගතානුගතික යල්පැනගි කියන එක. හරිද? එතකොට එවැනි ක්‍රමයක අපි හැබැයි කතා කරන්නේ මේ 5th generation technology IT ඔක්කොම කතා කරනවා. හරිද? හැබැයි අතෙන්ට ගියාම එහෙමයි. දැන් මම තාම දකිනවා කැනඩාවට, එංගලන්තයට, ඇමරිකාවට ගිහිල්ලා අවුරුදු 30 40ක් පරණ කට්ටිය තාම ලංකාවේ තමන්ගේ කුලයට ගැලපෙන, තමන්ගේ ඒවට ගැලපෙන මේ සහකරු සහකාරියන් තමන්ගේ දරුවන්ට හොයන. එහෙම ඉන්නවා. අපේ මේ වටපිටාව ඇතුළ වෙනස් වෙන්නේ නැති වුණාට ගැහණු දරුවෙක් නේද අපි මේ කතා කරන්නේ ගැහණු දරුවන්ටනේ, කාන්තාවන්ටනේ. කාන්තාවක් බලන්න තමන් කරන දේ තමන් හැසිරෙන විදිය දිහා බැලුවාම අර 10ට අයිති දේවල් කරන්නේ නැත්තම්, දස අකුසල් කරන්නේ නැත්තම් වෙන ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට ඒකට තමන් තුළ ඇති කරගන්න ඕන අභිමානයක්, එහෙම නැත්තම් ආත්ම විශ්වාසයක්. ඔන්න ඕක ගොඩනගා ගැනීම තමයි ගෑනු දරුවේ පොඩි කාලේ ඉඳලම කරන්න වෙන්නේ. එතකොට මෙතෙන්දි ගෙදර අම්මා කෙනෙක් මේක අහගෙන ඉන්නවනේ. අම්මා තමන්ගේ දියණියව ගොඩනගනකොට අන්නේ ආත්ම විශ්වාසය ඇතුව ගොඩනගන්න. තාත්තා තමන්ගේ දියණියගේ ආත්ම විශ්වාසය ගොඩනගන්න. හැබැයි අම්මගෙන් තාත්තගෙන් මේක හම්බෙන්නේ නැහැයි කියලා ඒකත් ප්‍රශ්නයක් නෑ. පහුකාලිනව තමන් වැඩි විදිහට පත් වුණාට පස්සේ තමා විසින් මේක ගොඩනගා ගන්න පටන් ගන්න ඕනේ. හොඳයි මම හිතන්නේ අපි මෙතනින් එහාට කතා කරන්න ඕන තැන කොතනද කියලා නතර වුණා නාලක මහත්මයා. අපි කෙටි විරාමයක් අරගනිමු. විරාමෙන් අනතුරු අපි කතා කරමු මේ දියණියකගේ ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය අපි කොහොමද ගොඩනංවන්නේ? ඇය අනාගතයේ තමන්ගේ ජීවිතයට තනියම වුණත් මුහුණ දෙන්න මේක හිතන්නේ මේ කාරණා දෙක තිබුණා නම් හොඳටම ප්‍රමාණවත් වෙනවා. අපි කතා කරමු විරාමයක් ලබා ගන්නවා. නැවතත් අපි හෝප් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. අද අපිට නාලක හේවාමද්දුම මහත්මයා තමයි සම්පත්දායකත්වය ලබා දෙන්නේ. දැන් නාලක මහත්මයා වැඩිපුර අපේ ජනගහනයේ වැඩිම ප්‍රමාණයක් ඉන්නේ කාන්තාවෝ. එතකොට වැඩිම ප්‍රමාණයක් ඉන්න කොටස ගැන කතා නොකර මේ කතාව ඉස්සරහට යනවට වඩා මේ විදිහට කතා කරන එක හොඳයි කියලා හිතුන නිසා තමයි අද මේ කාන්තාව මූලික කරගෙන අපේ හෝප් වැඩසටහන අපි කතා කරන්න ඕනේ කියලා හිතුවෙම. දැන් අපි විරාමයට පෙර අපි දියණියක් ගොඩනංවනවා නම් අම්මා සහ තාත්තා මේ දියණියගේ ආත්ම විශ්වාසය ගොඩනගන්න ඕනේ කියලා සඳහන් කරා. ඇයට තනියම වුණත් ගොඩනගෙන්න අවශ්‍ය නම් ඒක නැගිටලා තමන්ගේ දේ කරගන්න මේ කියන කාරණාවන් ටික තිබුණාම හොඳටම ඇති කියලා. හැබැයි අපි සමාජයේ දිහා බැලුවාම නොවෙන්නෙම ඕකද කියලා හිතන තැනට සිදුවෙන සිදුවීම් බොහොමයක් තියෙනවා.
අපි ඒ සිදුවෙන සිදුවීම් ගැන කතා නොකර අපි කියමු කොහොමද දියණියකගේ ආත්ම විශ්වාසය ගොඩනගන්නේ තමන්ගේ පවුල ඇතුළෙන්ම. අම්මා තාත්තා කියන ප්‍රධාන චරිත දෙක මේ දෙන්නත් එක්ක මේ පවුල තුල දියණියකගේ ආත්ම විශ්වාසය කොහොමද ගොඩනගන්නේ අපි? දරුවෙක් යමක් කරන්න උත්සාහ කරනකොට ඒක කරන්න එපා කියලා නවත්තනවා වෙනුවට දැන් කරන්න එපා කියලා නවත්තන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අපි අර ඉස්සෙල්ලා කතා කරපු කරුණු 10. ඒක අපි මුලින් ඉඳලම කියලා දෙන්න ඕනේ. දැන් ඒකින්ද තමයි ආපහු නැවතත් අපි බුදු හිමියන් අර සිගාල ගෘහපතියට දීපු උපදේශ ටික ගත්තොත් එහෙම දරුවා හදන හැටි කියලා දෙනවනේ. ඒ දෙවල පේරන්ටින් ගැන මම දැකපු මේ බටහිර ලෝකේ බොහෝ පොතපත කියවලා තිබුණාට මට ලැබිච්ච හොඳම උපදේශ ටික තමයි එතන තියෙන්නේ. දරුවෙක් හදනකොට මුලින්ම කරන්න ඕන දරුවා පවින් වළක්වන එක. පවින් කියන්නේ මේ අකුසල් ටිකෙන් වළක්වන එක. ඒක තමයි උපදිච්ච දවසේ ඉඳලා මුල ඉස්සෙල්ලම කරන්න ඕන ටික ඒ ටික. ඒවා වැරදි. ඒවා කරන්න. ඒවා හොඳ නෑ කියන එක පැහැදිලි කරලා දෙන එක. මොකද ඒකෙන් ගියොත් තමයි ජීවිතේ විනාශ වෙන්නේ. නැති වෙන්නේ. ඊළඟට දෙවනුව තමයි කළ යුතු දේ මොනවද? හරි දේ මොනවද? මොකද තමන් කළ යුතු දේ දන්නවනම් තමන් හැසිරෙන්න ඕන විදිය දන්නවනම් එතකොට තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගෙනවා. දැන් මෙතෙන්දී ආපහු තමන් ගැන විශ්වාසය ගොඩනගන්නේ කෙනෙකුට ගැහණු හෝ පිරිමි ඕනම කෙනෙකුට තමන් ගැන විශ්වාසය ගොඩනගන්නේ පැති දෙකක් ඔස්සේ. එකක් තමයි තමන්ට දැනෙන්න ඕනේ තමන්ගේ චරිතය හරිය කියන එක. කියන්නේ තමන්ගේ කැරක්ටර් එක තුළ තමන් කිසිසේත්ම ඒකට හානි වෙන දෙයක් කරලා නැහැ කියලා. ඒක හැදෙන්නේ අර දස අකුසල් වලින් වැළකෙනකොට චරිතය හරි. කෙනෙක්ගේ චරිතය මොකද අපි හිතමු මම බොරු කියලා තියෙනවනේ. මගේ ආත්ම විශ්වාසයේ අඩුවක් තියෙනවා. දැන් අපි ඕන කෙනෙකුට හිතන්න මං කේලමක් කිව්වට පස්සේ මට මං ගැන විශ්වාසයක් නැහැනේ. ආත්ම විශ්වාසයේ අඩුවක් තියෙන නිසාම එහෙම වෙන්න බැරිද? පසුවටත් වෙන්න පුළුවන්. හැබැයි මුලින්ම දැන් කෙනෙක්ගේ ආත්ම විශ්වාසය බිඳෙන ප්‍රධාන හේතුවක් තමයි අර කියපු වැරදිලින් එකක් හොයඩි ගණක් කරන එක. ඒකේ හොඳම දේ තමයි අපිට හිතන්න තියෙන්නේ බොරුව. අපි මේ අහන කියන අපි හැමෝම බොරු කියලා තියෙනවනේ ජීවිතේ විවිධ තැන්වලදී. අපි කුඩා කාලේදී කාට හරි බොරුවක් කිව්වා කියලා. දැන් මේ අවුරුදු ගානකට පස්සේ වුණත් ඒ කියපු කෙනා අද හම්බුනාම අදටත් අපිට යාට මුහුණ දෙන්න බැරි ප්‍රශ්නයක් එනවනේ. එයා දන්නෙත් නෑ ඒක බොරුවක් කිව්වා කියලා. කවුරුත් දන්නේ නෑ මම විතරයි දන්නේ. හැබැයි මට මේ මුහුණ දෙන්න බැරි ප්‍රශ්න එනවා. ඒ තමයි ආත්ම විශ්වාසය. ඒතර ආත්ම විශ්වාසය ගොඩනගීමේ පළවෙනි දේ තමයි මෙන්න මේ කියන කරුණු ක්‍රියාවන් 10 අර කියපු අකුසල් 10 නොකල යුතුය කියන එක පුංචි කාලේ ඉඳලා උගන්වනවා. අද දෙමව්පියන්ගෙන් මේක වෙනවා අඩුයි රෝන්ක. අනිවාර්යයෙන්ම. හරිද? ඉස්කෝලේ දාන්න බොරු කියවනවා. හරිද? වෙනත් තැන්වලද බොරු කියවනවා. දරුවන් ලවා බොරු සහ මේ වගේ වැරදි වැඩ කරනවා. තමයි අම්මට විරුද්ධව තාත්තා අම්මා තාත්තට විරුද්ධව කියලා කියනවා තාත්තා අම්මට විරුද්ධව කියලා. ඒතර ගෙදර ඇතුළෙම මේ වැරදි ටික කරනවා. ඒතර මොකද වෙන්නේ? ළමයාගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා. ඒතර අම්මා මත වැඩිහිටියෙක් මත තව කෙනෙක් මත යැපෙන්න පටන් ගන්නවා ඒක බිඳුන ගන්නවා. ඒ නිසා මේ ටික හරිනම් ඊළඟට දෙක තමයි කල යුතු දේ. Taman කල යුතු දේ. දැන් ගොඩාක් කල සිට අපි ඉස්සර පිරිමි ළමයින්ට වෙනම දේවල් කුසලතා ගැහැණු ළමයින්ට වෙනම දේවල් අපි ඉගෙනුවා නේද? ඒතර මේ කල යුතු දේ ගත්තාම අද සමාජ ක්‍රමයේ තුල එහෙම නැහැ වෙනසක්. අද අපි හැමෝටම හැම රැකියාවක්ම කරන්න පුළුවන් හැම තැනටම යන්න පුළුවන් සමාජ වටපිටාව ගැන අද තුනත් රාජ්‍යාංශෙ මම හිතන්නේ වැඩි මේ ඉහළ තලයේ රැකියාවල නිරත වෙන්නේ කාන්තාව. හැම තලයකම ඉන්නේ වැඩිපුරම කාන්තාවන්. එහෙම බැලුවොත් එහෙම. එතකොට මේ දේවල් දැන් ඉස්සර තියුනේ එහෙම නෙවෙයි පිරිමියට මේ ගෙදර වැඩ නෙවෙයි උගන්වන්නේ ගෙදර වැඩ කරන්න ඕනි කාන්තාවන් එහෙම තියුනේ. එහෙම නෙවෙයි. හරි දේ. දැන් මෙතෙන්දි කියන්නේ හොඳ දේ. කළ යුතු දේ. නිරත විය යුතු දේ. ඒතර කළ යුතු හොඳ දේ අතර ආචාරශීලී වීම, ගරු කිරීම, ඔය වගේ හැමදේම කියලා දෙන්න. ඒතර ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා. දැන් මේ දෙකම වැටෙන්නේ අර කියපු චරිත කොටස. හැබැයි චරිත කොටස විතරක් තිබිලා මදි. නිපුණත්වයේ තියෙනවා. දැන් අද ලාංකික සමාජයේ ගොඩක් කාන්තාවන්ට තියෙන ගැටලුව තමයි මෙන්න මේ නිපුණත්වයේ හිඟකම. ආත්ම විශ්වාසය අඩු වෙනවා. ඒතර නිපුණත්වය කියලා කියන්නේ අර ඉස්සර කිව්වා වගේ උයන්න පුළුවන්කම, මහන්න පුළුවන්කම විතරක් නෙමෙයි. ඒවත් ඕනේ. හරිද? ඒක විතරක් නෙමෙයි.
ඒවා ඉතාමත්ම සරල සහ ප්‍රාථමික මට්ටමින් අපිට ඔව් අද ඒ පිරිමි මට්ටමින් ළමයෙකුටත් ගන්න උයන්න පුළුවන්. ඉගෙන ගන්න ඕනේ. අනිවාර්යෙන්ම. ඔව්. ඒතර පිරිමි ළමයෙකුටත් මහන්න ඉගෙන ගන්න. ඒතර ඒවා ඒතර අද එහෙම වෙන් කරගත්ත කුසලතා කියන ඒවා හ්ම්. නෑ. ඒතර දැන් මම දන්නවා මගේ පුතා ඉන්න කැනඩාවේ දැන් පුතාත් එයාගේ මේ සහකාරියේ ඉන්නේ සුදු ජාතික කැනේඩියානු කාන්තාවක්. ඒතර මේ දෙන්න ගෙදර වැඩ බෙදාගෙන කරන්නේ. ඒතර එක දවසකට ඒකේ ඉඩ තියෙන විදිහට මේ පිරිමි එක්කෙනා ගෑනු එක්කෙනා කියලා වෙනසක් නැහැ. තමන් ඒ වැඩවල නිරත වෙනවා. එතකොට ලාංකික සමාජය තුළ ඒක තාම නෑ ඒ නිපුණතට මෙන්න මේ කියන නිපුණතා ගොඩනගා ගැනීම තමයි තුන්වෙනි එක. එතකොට බුදු හිමියන් මේක සාකච්ඡා කරනවා මේ මොනවද අපි හරි කුසලතා ගොඩනැගීම. ඒතර දෙමව්පියන්ගේ කාර්යභාරය තමයි දරුවන්ට විශේෂයෙන් ගැහැණු දරුවන්ට කුසලතා ගොඩනගා ගැනීම. මේ අවස්ථාව දෙන්නේ. කුසලතා කියන්නේ දැනුම නෙමෙයි. දැනුම සහ කුසලතාවයන් කියන්නේ දෙකක්. ඇත්තටම දැනුම අවශ්‍ය වෙන්නේ කුසලතා ගොඩනගා ගැනීමට රෝංග. එහෙම නැත්නම් දැනුමින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ ඒ දැනුම පාවිච්චි කළ කුසලතාවයක් ගොඩනගා ගත්තේ නැත්නම් දැනුම අවශ්‍ය නැහැ. කුසලතාවයක් ගොඩනගා ගන්න දැනුම ඕන වෙනවා. එච්චරයි. දැනුම ඕන වෙන්නේ එච්චරට. එහෙම නැතුව සහතික මිටියක් තියුණත් වැඩක් නැහැ කුසලතා නැතුව. ඒතර ස්කිල් තියෙනවනේ. දැන් අපේ රටේ ඕන තරම් අපි දැකලා තියෙනවා මෝටර් මෙකැනික්ලා කාන්තාවෝ ඉන්නවා. වර්තමානයේ අවස්ථාවන් තියෙනවා ඉගෙන ගන්න උන්ට දැන් ඊයේ අධ්‍යාපනය පෙරේද අපි ලබන්න. දැක්ක අර බස්වල කොන්දොස්තරවරියන් හැටියට යන්න කාන්තාවන් ඉදිරිපත් වෙනවා. එයා ට්‍රැෆික් කන්ට්‍රෝලින් කරන කාන්තාවන්. ඒ වගේ මේ පිරිමින්ට විතරක් කියලා දෙවිච්ච රැකියා අද මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ පයිලට්ස්ලා ඉන්නවා. ගුවන් නියමුවරයන් ඉන්නවා. ඒතර මේවා තියෙනවා. ඒතර මේ අවස්ථාව තියෙද්දී අපේ රටේ තව පිරිසක් ඉන්නවා ග්‍රාමීය මට්ටමින් අපිට මොකුත් බෑ අපිට මොකුත් නෑ කියන තැන ඉඳගෙන. ඒක හින්දානේ අර සදිසිය සැමියා මිය ගියොත් සැමියා දාලා ගියොත් එහෙම නැත්නම් සැමියෙක් නැතුව දරුවෙක් හම්බුනොත් කාන්තාවක් අසරණයි කියන තැනට එන්නේ. අපේ ලංකාව තුළ තවමත් මම හිතන්නේ මේක තියෙනවා. මේක වෙනස් කරන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා තවමත්. ඒක වෙන්නේ මුලදිම. දැන් ඔන්න අපි මේ වැඩසටහන සම්බන්ධන දෙමව්පියන් හිතන්න ඕන මගේ දියණියට ඒ තත්ත්වයටපත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි දන්නේ අනාගතේ මොනව වෙනවද කියලා. දැන් දරුවෙක් විවාහ වෙන්න පුළුවන් විවාහ නොවෙන්න පුළුවන්. විවාහ වීම හෝ නොවීම පවක් නෙමෙයිනේ. දැන් අර කියපු විදිහට. අර 10 තුල නැහැ. ඒ 10 තුල නැහැ. ඒතර කෙනෙකුට තීරණයක් ගන්න පුළුවන්. තමයි විවාහ වෙනවද නැද්ද? හැබැයි විවාහ වීම නොවීම කියන එක ජීවිතේ ඉදිරියට යන බාධාවක් වෙන්න බෑ. ඒතර බාධාවක් වෙන්නේ කුසලතාවක් නැති වුණොත්. එතෙන්. එහෙනම් ඒ කුඩා කල සිට කුසලතා ගොඩනැගීම දෙමව්පියන් කරන්න. ඔන්න එතකොට දෙමව්පියන්ගේ කාර්යභාරය තුළ මේක කෙරෙන්න ඕනේ. හැබැයි එහෙම නොවුනොත් මොකද්ද කරන්න කියන එක අපි ඊළඟට බලමු. නේද? ඔව් අනිවාර්යයෙන්ම දැන් එහෙම නොවුනොත් ප්‍රශ්නයක් තියෙනවා මෙතන. අර අපි කියපු ආත්ම විශ්වාසය ආත්ම අභිමානය තියෙන කාන්තාවක් දියණියක් අපිට ගොඩනගන්න බැරි වෙනවා. හැබැයි මේ මෙතනදී අපිට ආත්ම අභිමානය බලෙන් අපිට කිසිම කෙනෙකුට දෙන්න බෑ. ආත්ම විශ්වාසය බලහත්කාරයෙන් දෙන්න බෑ. ඇයතුලිනුත් එන්න ඕන. ඒක ගොඩනගා ගැනීමට තමන්ගේ සෝත්සාහයෙන් තියෙන්න ඕන ඒක තමන් ඇතුලෙන්. අන්න ඒක අපි කොහොමද කෙනෙක් තේරුම් ගන්නේ? අවබෝධ කරවන්නේ කොහොමද ඔන්න කියන කාරණාව. දැන් ඔන්න හොඳ තැනකට ආවා. ගැහණියක් නැත්නම් දැරියක් වැඩි වියටපත් වෙනවා කියන්නේ එයාගේ ආර්ථෝ චක්‍රය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? මේ දැරියක් කාන්තාවක් වෙනවා දරුවෙක් හදන්න සුදුසු තත්ත්වයටපත් වෙනවා. දරුවෙක් හදන්න සුදුසුයි කියලා කියන්නේ එයා වැඩි හිටියෙක්. දැන් අපි දන්නවා රටක නීතිය හැටියට දාලා තියෙනවා විවාහ වෙන්න ඕන අවුරුදු 18යි, ඡන්දේ තියෙන්නේ අවුරුදු 18න් පස්සේ ඒව ඔක්කොම මේ පරිපාලනයේට තියෙන දේවල්. හැබැයි සබාදහම විසින් කාන්තාවක් වැඩි වියටපත් කරාම කියන්නේ වැඩි හිටියෙක්. එතකොට එන්නේ වැඩි වියටපත් වූ දා ඉඳලා. එතකොට දැන් වැඩි වියටපත් වුණාට පස්සේ දෙමව්පියන් යටතේ තමයි හැදෙන්නේ ලංකාවේ. හැබැයි දැන් තේරුම් ගන්න ඕන මේක අහගෙන ඉන්න දැන් මේ නවයෝන් වියේ මේ දරියන් ඉන්නව නම් එහෙම නැත්නම් දියණියන් ඉන්නව නම් ඒගොල්ලෝ කල්පනා කරන්න ඕන දේ තමයි මගේ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම තියෙන්නේ මන් ළඟ. ඒක දෙමව්පියන්ගෙන් ලැබුණොත් හොඳයි. නොලැබුණා කියලා ඒක ජීවිතේ කඩා වැටෙන දෙයක් නෙවෙයි. විද වැටෙන කාරණාවක් වෙන්නේ නැහැ.
මොකද ආත්ම විශ්වාසය හදාගන්න අනිත් අයට දෙමාපියන්ට පුළුවන් උදව් කරන්න. දෙමාපිය උදව් කරා කියලා හැමෝටම ආත්ම විශ්වාසය ගොඩනගන්නේ තමන්ට ඒකට ඕනකම නැත්තම්. ඒතර තමන් දන්න තීරණය කරන්න ඕන කුඩා කාලේදී. කියන්නේ අපිට අවුරුදු 14ක් 15ක් වෙනකන් දැන් දෙමාපියන්ගේ සහායක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ තමන් තීරණය කරන. දැන් ඒතර ඉස්කෝලේ 9 පන්තිට විතර ඇවිල්ලානේ. දැන් තීරණය කරන්න ඕන තමන් තීරණය කරන්න ඕන හරි. මගේ ආත්ම විශ්වාසය මම ගොඩනගා ගන්න මගේ චරිතය ඕනේ. මගේ නිපුණතාවය ඕනේ. ඒතර චරිතය කියලා කියන්නේ මම වැලකෙන්න ඕනේ අකුසල් 10ක් තියෙනවා. ඒවයින් අයින් වෙන්න ඕනේ. ඒකම තනියම හිතර ගන්න. මොකද ඒ වගේ නියලුණ ගමන් තමයි එයින් එහාට ඒකේ ප්‍රතිඵල ලැබෙන්න ගන්න. දැන් හිතන්න රුවන්ක පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා උසාවියේ නඩුව අහලා බන්ධනාගාරගත කරන්නේ මොනවද? ඒ ටික තියෙනවා අර අකුසල් 10 ඇතුලේ. නේද? එතකොට ඒ ටික නොකර හිටියනම් පොලිසියෙන් අල්ලන් යන්නෙත් නෑ. උසාවියේ ඉදිරිපත් වෙන්න ඕනෙත් නෑ. බන්ධනාගාරගත වෙන්න ඕනෙත් නෑ. එතකොට ඒ අකුසල ඒක තාම තදින් හිතර මොකද අපේ රටේ අපි කොච්චර මේ උදේහවස බණ ඇහුවත් මේ අකුසල් 10න් වැළකෙන්න ඕනේ කියන එක දැඩිව හිතට ඇතුල් කරගෙන නැහැ. පුංචි කාලේ ඉඳලා يعني දෙමව්පියෝ ගුරුවරු මේකට අවධානය යොමු කරන්න ඕනේ. හැබැයි ඒක කරේ නැහැ කියන එක නිදහසට කාරණයක් නෙවෙයි යම් කිසි කෙනෙකුට තමන් තීරණය කරන්න ඕන. තමන්ට බුද්ධියක් තියෙනවනේ. ඒතොර මට මෙහෙමයි. ඔය කියන 10 කළොත් කෙටි කාලින සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. උදාහරණ ඕන තරම් තියෙනවා අපිට. කුසල් තුලින් කෙටි කාලින සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. බොරු කියලා කෙටි කාලින සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. ඒ නිසා කෙටි කාලින සාර්ථකත්වය තුල ජීවිතේ රැඳෙන්නේ නැහැ. ඒ නිසා මේකෙන් අයින් වෙන මේක මම නැවත කියන්නේ මේ 10 තමයි ඊටම වැදගත් මුලින්ම තේරුම් ගන්න. ඊට පස්සේ අපි ඒිට ඔබට ගිහිල්ලා කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒතර ඒ කළ යුතු දේවල් මොනවද? කළ යුතු දේවල් ටික ආපුවම මට මේ බුදුදහමයි මතක් වෙන්නේ. මොකද මගේ මේ ජීවිතේ ගොඩනැගිච්ච දැනින් හින්දා. දැන් බුදුදහමේ තියෙනවනේ මේ මංගල සූත්‍රය කියලා දේශනය බුදුන්ගේ. ඒ මංගල කරුණු කියන්නේ ජීවිතේට බ්ලෙසිංස් නැත්නම් ජීවිතේට ආශිර්වාද ලබා ගන්න කරන්න ඕන දේවල්. ඒතර ඒ ටික තියෙනවා ඒ මුල තියෙන ටික කරා නම් ඔන්න කළ යුතු දේවල් ටික කියනවා. මොනවද? අසේවනාච බාලාන. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න උපදේශක් අදහසක් ගන්න බැරි. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය අසාර්ථක කරගන්න උදව් කරන අයගෙන් ඈත් වෙන්න ඕන. ඒ තමයි පළවෙනිම දේ. ඒතර ඔන්න අර මං කියන අවුරුදු 14 15 දරුවෙකුට මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්. තමන් වටේ ඉන්නේ කවුද? තමන් වටේ එකතු වෙන්නේ කවුද? රැස් වෙන්නේ කවුද? ආශ්‍රය කරන්නේ කවුද? කවුද? එතකොට ඒ අය මගේ ජීවිතේ සාර්ථකත්වයට උදව් කරන අයද අසාර්ථකත්වයට උදව් කරන අයද? එහෙනම් මම ඒගොල්ලන්ගෙන් ඈත් වෙනවා. දෙවනුවම පණ්ඩිතානංච සේවනා. මගේ ජීවිතේ සාර්ථක කරගන්න මට වෙණිය උඩට ගිහිල්ලා ඉන්න අය. මට වැඩි ඉහළට ජයග්‍රහණ ලබාගෙන තියෙන එක මම ඇසුරු කරන්න ඕන. මොන කලියුතු දෙයක්. ඊළඟට මම පිදී යුත්තන්ට ගරු කළ යුත්තන්ට පුදන්න ඕන. මගේ දෙමව්පියන්ට, මගේ ගුරුවරුන්ට, වැඩිහිටියන්ට මම පුදන්න. ඒතර මට ඒ අයගෙන් අවවාද උපදෙස් ආශිර්වාද ලැබෙනවා. හරි. ඊළඟට මොකද්ද? මම ඉලක්කගතව වැඩ කරන්න පටන් ගන්නවා. ඊළඟට මම මගේ කාලය මම දවස ගෙවන්න ඕනේ මට ප්‍රයෝජනයක් තියෙන තැන්වල. ප්‍රතිරූප දේශවාසෝ. කියන්නේ මට ප්‍රයෝජනයක් තියෙන තැනක මම කාලය ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් වල හිටියම මගේ ජීවිතය අසාර්ථක වෙනවා. ඒතර මම මගේ ජීවිතය හොඳින් මෙහෙවමින් ඉදිරියට ගමන් කිරීම සඳහා මගේ ජීවිතේ වගකීම් මම අතර ගන්න ඕනේ. ඔන්න කළ යුතු දේවල්. ඊළඟට මම හොඳින් දැනුම ලබා ගන්න ඕනේ. කුසලතා ගොඩනගා ගන්න ඕනේ. විනයක් ඇතුව වැඩ කරන්න ඕනේ. ඔන්න කළ යුතු දේවල්. හොඳ වචන පාවිච්චි කරන්න ඕනේ. ඒතර වර්තමානයේට එනකොට අපිට අවශ්‍ය වෙන තවත් දේවල් තියෙනවා. මගේ sannivedana කුසලතා වැඩි කරගන්න ඕනේ. මම කණ්ඩායමක් ඇතුලේ වැඩ කරන විදිහ ඉගෙන ගන්න ඕනේ. මේ ඔක්කොම රුවන්ක
තමන් විසින් මෙහෙවලා හිත කරගන්න ඕන දේවල්. තේරුණාද? එතකොට අවුරුදු 15 16 වෙනකොට මේ ඕන එකක් කරගන්න ගැහැණුතර. මොකද වර්ධන වේගය අනුව ගත්තොත් මේ මුල කාලේ අවුරුදු 20ක් වගේ එනකන් ගැහැණු දරුවෙක් ඉදිරියෙන් ඉන්න පිරිමි දරුවෙකුට වැඩි යමක් තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ඒ හැකියාව උපතින් ලැබිලා, සහජයෙන් ලැබිලා තියෙනකොට එහෙනම් ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනි. එහෙනම් ඒ තුල තමයි මේ ආත්ම විශ්වාසයේ මුල් අවදිය ගොඩනගන්නේ දරුවෙක්ගේ. හොඳයි දැන් මම එතනදී මට මෙන්න මෙහෙම දෙයක් සම්බන්ධ කරන්න ඕන කියලා හිතුණා. සතිමත් බව. වර්තමානයත් එක ගත්තාම සමහර තැන්වලදී දැනෙන දෙයක් තමයි මේ සතිමත් බව කොහෙද තියෙන්නේ? සිහිය කොහෙද තියෙන්නේ කියන එක. අපේ මං හිතන්නේ පිරිමි ගැහණු දරුවන්ට පමණක් නෙවෙයි අපේ පිරිමි දරුවන්ට වයස් ભેදයකින් තොරව අපි දැන් ගැහණු දරුවන් මූලික කරගෙන කාන්තාව මූලික කරගෙන කතා කරාට දැන් ඇයට මේ තමන් ජීවත් වෙන පරිසරය තුළ තමන්ගේ පවුල තුළ තමන්ගේ රැකියාව කරන තැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සමාජ ඕනෑම තැනකදී වෙන්න පුළුවන් මේ සතිමත් බව. කොයි තරම් වැදගත්ද? රුවන්කා. ඊටාම හොඳ ප්‍රශ්නයක්. මම ඔබෙන් අහන්නම් මෙහෙම. මේක ඔබෙන්ම අහුවොත්. රුවන්කට පොඩි කාලේ තීච්ච සතිමත් බවයි දැන් තියෙන සතිමත් බවයි ගත්තොත්. එහෙනම් ඔබ වැඩි හිටියෙක් හැටියට. මොකද්ද වැඩි? පොඩි කාලේ තියෙන සතිමත් බවද දැන් තියෙන සතිය. ඒ කියන්නේ පොඩි කාලේ සිහිය තිවිච්ච සිහියද මම සරලව කිව්වොත්. හරි? පොඩි කාලේ අපිට යම්කිසි දෙයක් සිහියෙන් කරන්න තිවිච්ච හැකියාවද දැන් සිහියෙන් කරන්න තියෙන හැකියාවද වැඩි? ඔබ කියයි පොඩි කාලේ තමයි වැඩි. පොඩි කාලේ වැඩි. ඒ ඇයි දැන් අපි මම මේ විෂය කතා කරන කෙනා වෙලත් මම සංසන්දනය කරොත් මට පොඩි කාලේ වැඩි. එතකොට ඒකට හේතුව තමයි පොඩි කාලේ අපේ දෙමාපියන් ඔබේ දෙමාපියන් මගේ දෙමාපියන් අපිට සතිමත් බව හුරු කරා. හැබැයි අද කියන වගේ මේ විශාල කතන්දර කරලා ක්ලාස් තියලා දේශනා තියලා එහෙමකුත් නැහැ. තියලා එහෙම නෙවෙයි. කොහොමද කරේ? කෑම කන්න ගියාම මතක් කරගන්න. අපිට මොකද්ද කිව්වේ? කෑම බෙදාගෙන කන්න කලින් පිඟානේ තියෙන්නේ මොනවද කියලා බලන්න කිව්වා. තමන් කන්නේ මොනවද කියලා. කන්නේ මොනවද කියලා බලන්න කිව්වා. කන ගමන් කතා කරන්න එපා කියලා කිව්වා. අද ඒ කාලේ අද වගේ ටෙලිෆෝන් අරමුණු නොතිබුණාට පොත් කියවන්න එපා කිව්වා. කෑම එක අරන් එහෙම දුවන්න එපා කිව්වා. කෑම මේසි කියන්නේ ඔන්න සතිමත් බව පුරුදු කරපු තැන. පොඩි කාලේ. පාඩම් කරන්න ගියාම අපිට කියලා තන එහෙම දුවන්නේ මේ වැඩේ කරන්න. මේක ඉවර කරලා යන්න. ඒ වගේම මේ සතිමත් බව සෙල්ලම් කරද්දී සෙල්ලම් කරන්න ගියාමත් අපිට කියනවා සෙල්ලම් කරන්න. මේ වෙලාවේ සෙල්ලම් කරන වෙලාව මේක කරන්න. ඒත් දෙමව්පියන් විශාල වශයෙන් අපිට උදව් කළා. සිහිය ගොඩනගා ගන්න. ගුරුවරු අපිට උදව් කරා. සිහිය ගොඩනගා ගන්න. නොඑක අභ්‍යාස හරහා අපිට කියවන විට ලිවීම දුන්නා. ඒකට ගුරුවරයා කියනකොට ඒක අහන් හිටියොත් තමයි අපිට ලිය ගන්න පුළුවන්. ඒතර සතිමත් භාවය තියෙනවා. ඒ ගොඩනැගීම. එතකොට එහෙම නැත්තම් ඡේදයක් කියවලා ඒකේ සාරාංශය ලියන්න කිව්වා. එතන ඡේදයක් කියලා සාරාංශය ලියන්න සතිමත් බව තියෙන්න ඕනේ. ගෙදරට පණිවිඩයක් කියලා යවනවා නම් ගුරුවරයා විසින් ඒක දරුවට අහගෙන ඉන්න කියලා තමයි පණිවිඩය යවන්නේ. හරියට. අද වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙලා. එතකොට පේනවද දැන් මේ සතිමත් බව කියන එක අපි ලොකුවට කතා කරන මේ නැති කරලා තියෙන්නේ මොනවද කවුද මේ පරිසරයේ විසින් නැත්නම් වටපිටාව විසින්මයි. එතන ඒ සතිමත් බව නැති වෙන්නේ මේ තාක්ෂණික උපකරණ බලපාපු එක ඇත්ත. ඒක හරි. දැන් මම මේ කියන මගේ සතිමත් බව අඩු වෙන්නත් මේ මගේ අතේ තියෙන ෆෝන් එක බලපාලා තියෙනවා. ඒක ඇත්ත. මොකද උකට කික් ගාවොත් අපි බලනවා. ඒක පැත්තකින් තියලා ඉන්නත් බැරි තත්ත්වයකට අපිව පත් කරලා තියෙනවා. එතකොට අපි මොකක් හරි වැඩක් කර ඉන්නකොට ඕකේ සද්දයක් આવුත් කෝල් එකක් આવුත් අපි ඕක අතර ගන්න. ඒතර අපේ අර සිහිය කැඩෙනවා එතනින්. හැබැයි මේක අපි වැඩිහිටියෝ හැටියට අපි ඒක පාලනය කරගන්න දන්නවා. දරුවෙක් තුළ දරුවෙකුට තාක්ෂණය අත්‍යවශ්‍යයි. තාක්ෂණය කියන එක අද අතිශයින් වැදගත්. හැබැයි තාක්ෂණය තුළ තමා වහලෙක් වෙන්නේ නැතුව තාක්ෂණය තමා යටතට ගන්නේ කොහොමද කියන එක දරුවෙකුට පොඩි කාලේ ඉඳලා උගන්වන්න ඕනේ. එතකොට ඒ සිහිය කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ සතිමත් බව කියන අපි මේ ලොකු වචන කියනවා වෙනුවට පොඩි කාලේ ඉඳලා අපි මේ පරිසරය තුළ කරන හැම ක්‍රියාවකටම අර ඔබගේ දීපු උදාහරණ තරගෙන මේ වගේ දේවල් කරනකොට සිහිය ඊටාම හොඳින් ගොඩනගෙනවා. සිහිය කියන එක හරිම වැදගත්. ඒතර ඔබ අහපු තැනට ආවොත් එහෙම ආපහු මේ සමාජය තුළ බොහෝ අඩුපාඩු ගැටලු ප්‍රශ්න අනතුරු වලට ප්‍රධානම හේතුව තමයි සිහිය නැතිවීම කියන්නේ. ගැහණු දරුවෙකු තුළ සතිමත් බව ඇයි තියාගන්න ඕනේ? ඒකට හේතුව තමයි මම අර කියපු අපේ සමාජය තාම ලොකු පරිවර්තනයක් වෙලා නැති හින්දා
අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලාංකික සමාජයේ කාන්තාවට ගෙදර වැඩයි රැකියාව වැඩයි දෙකම කරන්න වෙනවා. ඒ ලාංකික නෙවෙයි අතර මේ දකුණු ආසියාතික රටවල් හැම එකම ඒ තත්ත්වෙට කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඒක අකමැත්තෙන් අපි වෙන රටකට යන්න වෙනවා. එහෙම ගියාම හරි. ඒ කියන්නේ බටහිර රටකට. ඒතර එහෙම කරන්න වෙනකොට ඒතර එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේවල්නේ. ඒතර මේ ප්‍රතිවිරුද්ධ දේ කරනකොට මේ සිහිය කියන එක අතිශයින් වැදගත්. ඒතර ඒ සඳහා අපි පුරුදු පුහුණු වෙන්න ඕන. ඒ පුරුදු පුහුණු වෙනවා කියන්නේ අමාරු දේවල් නෙවෙයි. අපි යම්කිසි කාර්යයක් කරනකොට අනිත් වැඩ පසකින් තියලා කරන්න පුරුදු වෙනවා. මොකද ඒකට හේතුව අපේ මනස මේ පරිශකයන් හොයාගෙන තියෙනවා මිනිස් මොළයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් සීක්වෙන්ෂල්. ඒ කියන්නේ එකකට පස්සේ අනිත් එක. ඒ කියන්නේ එක වෙලාවේ වැඩ ගොඩක් කරන්න බෑ සිහියේ. එහෙනම් මේක අතරම පුහුණුව තුල එන එක. දැන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නැත්තම් නෙට්බෝල් කණ්ඩායම ගත්තොත් නෙට්බෝල් ක්‍රීඩා කරන වෙලාවට සිහිය නැති වෙන්නේ නැහැ. කාන්තා ක්‍රීඩා කණ්ඩායමේ චමරිගත්තු පත්‍රත්තු කණ්ඩායමට සිහිය නැති වෙන්නේ නැහැ. ඊයයි. ඒකට ඒගොල්ලෝ පුරුදු පුහුණු කරලා තියෙනවා. ඒ කාර්යය තුළ. ඒ දේම මේ රටේ තියෙන සියලුම කාන්තාවන් තමන් කරන කාර්යය තුළ පුරුදු පුහුණු වුණා නම් ඒක අපිට කරගන්න පුළුවන්. ඒ පුරුදු පුහුණු කරගන්න ක්‍රමවේද ඕන තරම් තියෙනවා. අද ඕනනම් සරලම දේ තමන්ට ගිහිල්ලා අතේ තියෙන හෑන්ඩ් ෆෝන් එකෙන් chat GPT එකට ගිහිල්ලා මේක සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි අහුවනම් මගේ මේ සතිමත් බව නැත්තම් සිහිය මගේ මම මෙහෙම කෙනෙක් හදාගන්නේ කොහොමද කියලා ඒකට උත්තරේ තියෙනවා. ඒතර අතේ තියෙන ෆෝන් එකේ ඔකට උත්තරේ තියෙනවා. හැබැයි අවශ්‍ය වෙන්නේ උත්තරේ හොයාගන්න තමන් තුළ උනන්දුවක් ඇති වීම. එතකොට මේක හදාගන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ අපිට මෙතනින් නවත්වන්න වෙනවා වැඩසටහන. අපි ආත්ම විශ්වාසයෙන් ආත්ම අභිමානයෙන් යුක්තව කොහොමද දිනියක් ගොඩනගන්නේ 10 කරුණු 10ක් ගැන සඳහන් කරා. ඒයින් වැළකීලා හිටියොත් අපිට මේ දේවල් බොහොම අමාරුවක් නැතුව කරගන්න පුළුවන්. එහෙනම් අපි යම් තැනකට ගෙනාවා. විශ්වාස කරනවා අද වැඩසටහන තුළ ඔබට ඔබේ ජීවිතයට වඩාත් වටිනා වූ දේවල් ටිකක් එකතු කරගන්න පුළුවන්කම ලැබුණා කියලා. හැමදාම නාලක හේමද්දුම මහත්මයා අපිත් එක්ක කතා කරොත් අපි වැඩසටහනක් තුළ ජීවිතේ යම්කිසි වඩා වටිනාකම් ගොඩක් ඉතුරු කළා තමයි අපි සමගෙන යන්න. අද දවසේදීත් ඒ වගේම වටිනාකම් ගොඩක් ජීවිතවලට එකතු කරා. අද දවසේදී අපි වැඩසටහන නැරඹුවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය තුළ පුංචි හෝ වෙනසක් වුණා නම් මම හිතන්නේ අපේ අද වැඩසටහන ඉතාමත්ම සාර්ථකයි. ස්තුතියි නාලක හේමද්දු මහත්මයා ඔබේ අද පැමිණීමට අපේ හෝප් වැඩසටහනට. එහෙනම් නැවතත් දවසක මුණ ගැහෙමු. නැවතත් දවසක මුණ ගැහිමි බලාපොරොත්තු වෙමින් එහෙනම් අපි අද යනවා නික්ම හෝප් වැඩසටහනින් ගිහින් එන්න. සුබ දවසක් ඔබට.